Welcome back to my YouTube channel. ඉතින් අද මට හිතුණා අද දවසේ මොනවද වෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කිට්ට ගමන් කරන්නේ මගේ මාළුට ඉන්න මාළුන්ට කෑම දෙන එක මේ තියෙන්නේ. දෙමු. එයානේ දැන් ඉල්ලන්න. මාළුන්ට කැම දාලා ඉවරලා මගේ වරපැටියව ටිකක් එළියට ගත්තා. ඉතින් උදේවරුව මගේ වරපැටියත් එක්ක මම ටිකක් කාලය ගත කරනවා. කෝපි ස්ක්‍රබ් එක තමයි හදාගන්න යන්නේ. ඉතින් මේකට කෝපි ඕන වෙනවා. කෝපි තේ හැන්දක් දාලා මට වැඩි ප්‍රමාණයක් ඕන නැති හින්දා තමයි මම මේ විදිහට හදාගන්න යන්නේ. හැන්දයි ඊළඟට දාගන්නවා සීනි තේ හැන්දකුයි. ඒකට අපිට ඕන වෙනවා මී පැණි අරගෙන තියනන විතරක් ගන්න. මේකෙනුත් තේ හැන්දක් අපි දාගන්න ඕන. විදිහට ඒකෙනුත් තේ හැන්දක් දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේක හොඳට මික්ස් කරගන්න. ඒකට දහි ඉෂු ටිකක් දාගන්නවා. දැන් මගේ කෝපි ස්ක්‍රබ් එක හරි. දැන් මේක මූණේ ගා ගන්න තියෙන්නේ. ඉතින් මූණේ ගාලි වෙලා පැය භාගයක් විතර තියලා හොදලා අරින්න පුළුවන් ඔයාලට. මේ ස්ක්‍රබ් එක මූණේ ගාන්නේ නාන දවසට. ඉතින් අද මම නාන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකින්ද මම මේක හදාගත්තා. මේකෙන් පුළුවන් ඔයාලගේ මූණ තියෙන අර මැරුණු සම අයින් කරගන්න. ආගෙන ආවා. දැන් මම කරන්න යන්නේ උදේට කන්න තමයි යන්නේ. එහෙනම් පිටකම් දෙකම එක. ඉතින් දැන් මම මේ කන්න තමයි යන්නේ. ඒක කලි උරලා දැන් මීකිරි කන්න තමයි යන්නේ. මෙහෙට වහිනවා. දැන් නම් යන්නේ වෙහි පොදක් වගේ තමයි. දැන් කලින් ඉඳන් හොඳටම වැස්සා. තමයි දැන් තියෙන්නේ. ඉතින් මට හිතුණා මෙන්න මේ පොත කියවන්න ඕන කියලා. මේක මම පුස්තකාලෙන් ගත්ත පොතක්. ඉතින් මේක ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් තමයි. ප්‍රදීපාගාර වික්‍රමයේ කියන කතාව. ඉතින් මම හරි මාසයි ඒකේ පොත් කියවන්න. ඉතින් මම මේකට අමතරව ඕලන්ද නෞකාව, සිවුරහස් සලකුණ, ෂර්ලොක් හෝම්ස් ආපස්සෙයි වගේ පොත් කියවලා තියෙනවා.
ඉතින් ඔයාලත් මේ පොත කියවලා තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න මේ පොත කොයි වගේද ලස්සනයිද කියලා. මම නම් සාමාන්‍යයෙන් රහස් පරීක්ෂා කතා මාස කියවන්න. ඉතින් ෂර්ලොක් හෝම්ස්ගේ පොත් තමයි මම වැඩිම මාස කියවන්නේ.
ඔයාලට පෙන්නන්නම් මම මේ පොත් කියවද්දී කවුද මාව මුර කරන්නේ කියලා. ඉන්න මගේ හප්පැත්තෙන් ඉන්නේ. එයා මෙතනින් හෙල්ලෙන්නේ නැහැ මම පොත් කියවද්දී. ඔතෙන්ට එනවාම ඉන්නවා. මම එද්දි බඩේරු වගේ උත්තරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක මම කිරේකුත් හදාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ දවස ගත වුනේ. ඉතින් එහෙනම් අතට මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.